ඔන්න අපි අද දවල්ට උයන්නයි හදන්නේ. බලමු අපි මොනවද අද හදන්නේ කියලා. ඉතින් මුලින්ම මම කේල් වැල්ලුමක් තමයි හදන්න යන්නේ. කේල් කොළ ටික හොඳට සෝදලා මම සාමාන්‍යයෙන් කොළ ಜಾති හොදනකොට විනාකිරි චුට්ටක්, එතකොට ලුණු ටිකකුත් දාලා චුට්ට වෙලාවක් තියලා ඊට පස්සේ තමයි හොඳට සෝදලා ගන්නෙ. ඉතින් කේල් කොළ ටිකත් ඒ විදිහට හොඳට හොදලා හීනියට කපලා මම දැන් මේ එකතු කරගත්තා පොල්. එතකොට ලුණු, මේකට රතු ලුණු තියනවා නම් ගොඩක්ම රසයි. ඉතින් මට රතු ලුණු නැති නිසා මම බී ලුණු තමයි එකතු කරේ. ඊට පස්සේ ලුණු ටිකක්, අමු මිරිස්, සුදු ලුණු, කහ කුඩු චුට්ටකුත් මම එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට කලවම් කරලා පොල් ටික චුට්ටක් මැලවෙනකන් මැලව ගන්නවා. මේක ගොඩක් මැලවන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපේ කොළ ටික ඕවර්කුක් වෙනවා. ඒ නිසා ටක් ගාලා මේ විදිහට මලවගෙන මම මේක මේ භාජනයෙන් වෙන භාජනයකට මාරු කර ගන්නවා. මොකද මේ පෑන් එකේ හීට් එක කරත් කොළ ටික තව ටිකක් මැලවෙන නිසා. ඊළඟට මම අද තව චිකන් එකක් හදනවා. මේක ටිකක් විශේෂ විදිහට හදන්නේ. මේ චිකන් ටික මම සීසන් කරගෙන තියනවා. මිරිස් කුඩු, කහ කුඩු, චිකන් මසාලා ටිකකුත් දාලා තියනවා. ඒ වගේම කැමති ඕනම ස්පයිසස් වර්ග මේකට එකතු කරන්න පුළුවන්. ඒ වගේම මම මේකට ග්‍රීක් යෝගට් එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒ වෙනුවට කර්ඩ් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට ගී එකතු කරන්න පුළුවන්. ගී නැත්තම් තෙල් ටික දාලා ඒකට බටර් ටිකකුත් එකතු කරලා දැන් මම එකතු කරගත්තේ ගාලික් පේස්ට් එක. ඊට පස්සේ ඒකම කපාගත්තු ලුණු, එතකොට මිරිස් මේ විදිහට එකතු කරගන්නවා. මේ මම දැන් එකතු කරගත්තේ ජින්ජර්, එතකොට කරදමුංගු කරාබු නැටි, ඒ වගේම කුරුඳු පොතු. මේක හොඳට කොටලා වංගෙඩියේ ඒ ටිකත් මේ විදිහට එකතු කරලා මේක චුට්ට වෙලාවක් මේ විදිහට තෙලේ බැදෙන්න දෙනවා. ඊළඟට මම සීසන් කරගත්ත චිකන් ටික එකතු කරනවා. චිකන් ටික සීසන් කරද්දී මම ඒකට පොඩියට කපාගත්ත තක්කාලි ටිකකුත් එකතු කරා. දැන් මේ විදිහට හොඳට කලවම් කරලා මේක කවර් කරලා චුට්ට වෙලාවක් අපි මේක සාමාන්‍ය ගින්දරේ දෙන්න දෙනවා. දැන් චිකන් වල තියෙන වතුරත් රිලීස් වෙලා තියෙන්නේ. දැන් මේක ටිකක් තව තැම්බෙන්න ඕන නිසා මම මේකට වතුර ටිකකුත් මේ විදිහට දාගත්තා. ඊට පස්සේ ටිකක් ගින්දර වැඩි කරලා අපි මම මේ චිකන් එක මෙහෙම උයා ගන්නවා. දැන් අපේ චිකන් එක හොඳටම ඉදිලා තියෙන්නේ. හොඳට ග්‍රේවි එකත් ඇවිල්ලා හොඳ උකුවට. මේ වෙලාවේදී මම එකතු කර ගන්නවා කපාගත්ත මාළු මිරිස් කරලා. ඒකත් මේ විදිහට එකතු කරලා තව චුට්ට වෙලාවක් ඉදෙන්න දෙනවා අඩු ගින්දරේ. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කපාගත්ත ෆ්‍රෙෂ් කොරියන්ඩර් ලීව්ස් ටිකක්. මේ විදිහට කොරියන්ඩර් දැම්මම හරිම රසයි, හරිම සුවඳයි. දැන් අපේ චිකන් එක මම හදලා ඉවරයි. ඊළඟට මම හදන්නේ පරිප්පු එකක්. මේක හරිම සිම්පල් විදිහට තමයි හදන්නේ. පරිප්පු ටික විනාඩි 10ක් විතර මම පෙඟෙන්න තියලා තමයි උයන්න ගත්තේ. ඊට පස්සේ පරිප්පු ටිකට එකතු කරගන්නවා කපාගත්ත ලුණු, රම්පේ කරපිංචා, අමු මිරිස්, ඒ වගේම එකතු කරගන්නවා සුදු ලුණු. ඊට පස්සේ කුරුඳු පොතු කෑල්ලකුත් මේ විදිහට දාලා ස්පයිසස් විදිහට මම එකතු කරගන්නවා කහ කුඩු, ඒ වගේම මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරනවා. මොකද මම මේක චුට්ටක් මිරිසට තමයි හදන්නේ. ඒ නිසා මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ඊළඟට මම 3-5 කුඩු චුට්ටකුත් එකතු කරා. දැන් මම ලුණු ටිකකුත් මේ විදිහට දාලා අද මම පරිප්පු එක හදන්නේ පොල් කිරෙන්. ඉතින් මේ පොල් කිරි ටිකත් මේ විදිහට එකතු කරගෙන පරිප්පු එක උයා ගන්න තමයි හදන්නේ. මේ පරිප්පු එක මම ගොඩාක්ම බෙරි වෙනකම්ම ඉදව ගන්නේ නැහැ. චුට්ටක් ඇට ගතිය හිටින්න තමයි පරිප්පු එක හදාගන්නේ.
පරිප්පු ටික දැන් ඕල්මෝස්ට් ඉදිලා තියෙන්නේ. හැබැයි මම මේක තව චුට්ටක් හිඳ ගන්නවා. චිකන් එක ටිකක් ග්‍රේවි ගතියලා තියෙන නිසා පරිප්පු එක හොඳටම හිඳලා තමයි හදාගන්න හිතුවේ. දැන් මම පරිප්පු එක පරිප්පු ඇට 75ක් විතර ඉදුරට පස්සේ ලිපෙන් බාගත්තා. මොකද භාජනයේ රසනටත් ඉතුරු ටික ඉදෙන නිසා. ඉතින් මේ ජාති ටිකට අමතරව මම මල්ගෝවා ටිකක් තෙල් දැම්මා. මල්ගෝවා වලට අලත් දාලා හරිම රස මල්ගෝවා තෙම්පරාදුවක් හදාගත්තා. චිකන් කරි, එතකොට මේ තියෙන්නේ පරිප්පු, ඊළඟට මල්ගෝවා අල තෙම්පරාදුව, කේල් කොළ එක ඇරෙන්න අනිත් ඔක්කොම ජාති කහ පාටයි අද. ඉතින් ඔන්න ඔහම තමයි අද දවල් කෑම එක. Thank you so much වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනින් හම්බ වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. bye.